හොඳින් ඉන්න. ආ හොඳින් ඉන්න. හොඳින් ඉන්නවා. හරි ලස්සනයිනේ ඔයාගේ ඇස් දෙක ඔයාගේ ඇහි බැමි ඔයාගේ හිනාව කතා කරද්දී හරි ලස්සනට ඒව රියැක්ට් කරනවනේ. කවුරුත් කියලා නැද්ද ඔයාගේ ඇස් දෙක කතා කරනවා හිනාව හරි අමුතු දේවල් කියනවා කියලා? කියලා තියෙනවා කට්ටිය. කවුද කියලා තියෙන්නේ? කට්ටිය ඉතින් කියලා තියෙනවා. ඔයාට එහෙම කිව්වම මොකද හිතෙන්නේ? ඒ සිතෙන්නේ විශේෂ දෙයක් හිතෙන්නේ නැහැ. හරි. ආඩම්බරෙට. ආඩම්බරයි. හැබැයි ගොඩක් ආඩම්බර වෙන්න එපා. ගෑන් ළමයෙක්ට චුට්ටක් ආඩම්බර වුණාම තමයි හරි ලස්සන. කියන්නකෝ පුංචි කාලේ කොහොමද හැදුනේ? කාත් එක්කද හැදුනේ? මම පුංචි කාලේ හැදුනේ මයි කිරියම්මයි කිරියත්තයි එක්ක. ආච්චි සීයයි එක මං කියන්නේ ආච්චි සීයයි කියලා. අම්මයි තාත්තයි මොනවද කරන්නේ? අම්මා තාත්තා මම පුංචි කාලේ නැති වුණා. ඊට පස්සේ අම්මා වෙන විවාහයක් කරගත්තා. ඊට පස්සේ මාව එක්කාව කිරියම්මයි කිරියත්තයි. පුංචි කාලේ ඉඳන් මම ඉතින් හිටියේ කිරියම්මයි කිරියත්තයි කියලා තමයි. අම්මෝ තාත්තව මතක් වෙද්දි දුක හිතෙනවද? ඕ ටිකක් දුක හිතෙනවා ඉතින්. ඒ වුණත් කිරියම්මයි කිරියත්තයි ඒ දුක නැති කරනවා. ඒ දෙන්න කොහොමත් ඒ දෙන්න ඒ දුක දැනෙන්න මට ඉඩ දුන්නේ නැහැ. ඒ දෙන්න තමයි ඉතින් පුංචි කාලේ ඉඳන් මගේ අම්මයි තාත්තයි වගේ හිටියේ. අම්මව දකින්න ආසයිද? අම්මව දැකලා තියෙනවා. අම්මා ඒත් දැන් එන්නේ යන්නේ නැහැ. පුංචි කාලේ දැක්කට පස්සේ ආයෙ දැක්කේ නැහැ. ඔයාට මොකද හිතෙන්නේ අම්මා ගැන? අම්මා ගැන ඉතින් එහෙම අම්මා ගැන තරහක් හිතෙන්නේ නැහැ මට. අම්මට නැති බැරිකමක් ඉඳ වෙන්නේ නැති ඉතින් අම්මත් එහෙම කරගන්නේ. ඉතින් අම්මා ගැන මට තරහක් නැහැ. තාමත් හිතේ තරහක් නැහැ අම්මා ගැන. අම්මගේ ජීවිතෙත් එක එක ප්‍රශ්න තියෙන්නේ නැතිනේ පුතේ නේද? කාන්තාවන්ට වැරදෙන්නේ ඔය ලස්සන ඔය සිරියාවන්තකමත් එක්කනේ. එතකොට අම්මගෙත් මොන හරි ප්‍රශ්න තියෙන්නේ නැති එයාටත් කොහොමද හිත හදාගන්නේ නැත්තේ නේද? ඔයා වගේ සුන්දර බොහොම ලස්සන චූටි බෝනික්කි පැටියෙක්ව දාලා යන්න. ඕ අම්මට දුක හිතෙන්නේ නැති ඉතින්. කවදා හරි අම්මා අසරණ වෙලා දුව ගාවට ආවොත් මම බලාගන්න. මට පුළුවන් විදියට මං යාව බලාගන්න. ඇත්තට මං ඔයාව දැක්කේ චූටි සුරංගනාවියක් ඇවිල්ලා මෙතන ඇඳුම් අහනවා වගේ. හැබැයි මට ඔයාගේ හිනාව ඇතුලේ ඔයාගේ චූටි ඇස් දෙක ඇතුලේ පොඩි දුකක් තේරුණා. ඒ නිසා දැන් මං ගොඩාක් දෙනෙක් එක්ක කතා කරලා තියෙනවනේ මේ වැඩසටහන ඇතුලේ. එතකොට මට තේරෙනවා මොකක් හරි හිතේ තියෙන දෙයක් තියෙනවා කියලා. ඒ නිසා මං ඇහුවේ ඔයා අඬවන්න නෙමෙයි. හරිද? ඔය විදිහට hina වෙලාම ඉන්න ඕනේ. හරිද?